තරග දෙකක හිතු කොදෙව් ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම දිනේ ශ්‍රී ලංකා වේලාවෙන් අද අලියම් කාලයේදී නිමාටපත් වුණා. තරගයේ කාසේවාසය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩෑම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩෑම වෙත ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩෑම ප්‍රථම දිනේ නිමා වන විට පන්දුවර 71යි පන්දු 5ක් අවසානයේදී සියලු දෙනා දෙවි රැස් කර ලකුණු සංඛ්‍යාව 308ක් ලෙස වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ ආරම්භ කළේ පැතුම් සමගින් නිසන් මදුස්ක විසින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරම්භක විකට්ටුවේ සබඳතාව ලකුණු දෙකක් වන විට බිඳ වැටුණා. පැතුම් නිසන් කළ ලකුණු 2යි. ඉන් අනතුරුව දෙවන විකට්ටුවට චන්දිමල් සමගින් නිසන් මදුස්ක පන්දු 51ක් තුලදී ලකුණු 40ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. නිසන් ගෙනමද ලකුණු 23කට සීමා වුණා. පන්දු 27කදී වාර්තා වූ ඔහු ගෙනීමට 4 පාර 3ක් සහ 6 පාර 1ක් ඇතුළත්. ඉන් අනතුරුව තෙවන විකට්ටුවට කිසිදු ලකුණක් එක්වීමට පෙර කමදු මෙන්ඩිස් ගෙනීමද බිඳුවකට සීමා වුණා. සිව්වන විකට්ටුවට චන්දිමල් සමගින් නායක දරංජය සිල්වා පන්දු 93කදී ලකුණු 68ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. දිනේෂ් චන්දිමල් පන්දු 67කදී ලකුණු 54ක් රැස් කළා. 4 පාර 8ක් ඔහු ගෙනීමට ඇතුළත්. නවතත් පස්වන විකට්ටුවට කිසිදු ලකුණක් එක්වීමට පෙර කුසල් මෙන්ඩිස්ගේ එනමද බිඳුවකට සීමා වුණා. මේ අනුව කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඔහු වාර්තා කළේ 38 වන බිඳුව වීමත් විශේෂත්වයක්. 2015 දී ඔහුගේ මංගල තරගයෙන් පසු කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර පිටියේදී වැඩිම බිඳු ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා. 6 වන විකට්ටුවට සොනාල් දිනුස සමගින් දරංජය සිල්වා පන්දු 149කදී ලකුණු 99ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. කෙසේ වෙතත් සොනාල් දිනුසගේ නමද ලකුණු 43කට සීමා වුණා. පන්දු 75කදී වාර්තා වූ ඔහු ගෙනීමට 4 පාර 6ක් ඇතුළත්. 7 වන විකට්ටුවට මිලන් රත්නායක සමගින් දරංජය සිල්වා පන්දු 54කදී ලකුණු 64ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. කෙසේ වෙතත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දරංජයගේ ඉනිම ලකුණු 120කට සීමා වුණා. පන්දු 168කදී වාර්තා වූ ඔහු ගෙනීමට 4 පාර 17ක් ඇතුළත්. 8 වන විකට්ටුවට ලකුණු 14ක් එක්වන විට මිලන්ගේ නමද ලකුණු 27කට සීමා වුණා. පන්දු 52ක් තුරදී වාර්තා වූ ඔහු ගෙනීමට 4 පාර 3ක් ඇතුළත්. 9 වන විකට්ටුවට ලහිරු කුමාර සමගින් කසුන් රාජිත පන්දු 16කදී ලකුණු 16ක් එක් කළා. රාජිත පන්දු 18කදී ලකුණු 8යි. 4 පාර 1ක් ඔහු ගෙනීමට ඇතුළත්. ලහිරු කුමාර පන්දු 14කදී නොදවි ලකුණු 12යි. 4 පාර 2ක් ඔහු ගෙනීමට ඇතුළත්. මේ අතර මෙම තරගයේදී සුපිරි වාර්තාවක් ලැබීමට දිනේෂ් චන්දිමල් සමගින් දරංජය සිල්වා සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට දිනේෂ් චන්දිමල් සමත් වුණා. ඔහු මෙලෙසින් පසු කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන අරවින්ද ද සිල්වා විසින් 2002 වසරේදී තබා තිබූ වාර්තාවක්. චන්දිමල්ට ඒ සඳහා වැය වූයේ ටෙස්ට් ඉනිම් 91ක් පමණයි. මේ අතර ලෝක ටෙස්ට් සූරතාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 50ට වඩා වැඩි ඉනිම් සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර ධනංජය සිල්වා ප්‍රථම ස්ථානයේ පසු වනවා. ඔහු මේ වන විට අවස්ථා 22ක් තුලදී ලකුණු 50ට වඩා ඉනිම් වාර්තා කළා. දෙවන ස්ථානයේ පසු වන්නේ දිමුත් කරුණාරත්නයි. ඔහු අවස්ථා 22කදී එම දක්ෂතාවයේ දැක්වීමට සමත් වුණා. දෙවන ස්ථානයේ පසු වන දිනේෂ් චන්දිමල් අවස්ථා 21ක් තුලදී එම දක්ෂතාවයේ දැක්වීමට සමත් වුණා. මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා වුණේ ටෙස්ට් පිටියේ බටහිරින් කොදෙව් කණ්ඩෑමට එරි ආරම්භක දිනයකදී ශ්‍රී ලංකා කණ්ඩෑම ගොඩනැගූ දෙවන්තම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ශ්‍රී ලංකා කණ්ඩෑමේ කඩුළු බිඳ වැටීම දෙස බැලීමේදී පළවෙනි දෙකේදී දෙවැන්න 42දී දෙවැන්න 42දී බිඳ වැටුණා. ඉන් අනතුරුව සිව්වැන්න 110දී පස්වැන්න 110දී හයවැන්න 209දී හත්වැන්න 273දී අටවැන්න 287දී නවවැන්න 303දී බිඳ වැටුණා. පන්දු යැවීමේදී ජස්ටින් පන්දුවර 11 නිලකුණු පන්දුවර 1 සමගින් ලකුණු 39ට කඩුළු 3යි. සමර් ජෝසප් පන්දුවර 16 නිලකුණු පන්දුවර 1 සමගින් ලකුණු 79ට කඩුළු 2යි. අල්සාරි ජෝසප් පන්දුවර 12 නිලකුණු පන්දුවර 1 සමගින් ලකුණු 60කට කඩුළු 2යි. කෙම රෙච් පන්දුවර 12 නිලකුණු පන්දුවර 2 සමගින් ලකුණු 32ට කඩුළු 2යි. කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. දෙවන දිනේද නවතම තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් ලෝකයා සමගින් රැඳී සිටින්න.